එන්දෝ මුත්තා. මේ ලස්සන චිත්‍ර හදලා තියෙන්නේ, මේ ලස්සන කතාව ලියලා තියෙන්නේ සිබිල් වෙත්තසිංහ නන්දා. එන්දෝ මුත්තා හවස නිදාගෙන ඉඳලා අවදි වුණා. මෙන්තෝ ආතා මේසේ උඩ හදලා තිබුණු තේ කෝපය එන්දෝ මුත්තා බීවා. මං කඩේ පැත්තේ ගොහින් එන්න. එන්දෝ මුත්තා කීවා. නන්දිජී වැටෙන්න කලින් ආවත් හොඳ. මෙන්තෝ ආතා කීවා. හොඳයි කියමින් එන්දෝ මුත්තා වටපිට බැලුවා. කොමගේ හැරමිට කියා එන්දෝ මුත්තා හැරමිට සෙව්වා. එන්දෝ මුත්තා හැරමිට සොයසොයා ඉන්නේ නැතුව කුක්මිට බිමට යන දොරෙන් එළියට බැහැලා පාර දිගේ යන්න ගත්තා. පුරුදු පරිදි තුවාල කරේ දමාගෙන ගියේ. හෙමින් ගිහින් ගමේ තේ කඩේ ළඟට කිට්ටු වුණා. කඩපිල්ලේ කීප දෙනෙක් තේ පිපී කියවයි සිටියේ. එන්දෝ මුත්තා කඩේ ඉදිරි පිට පේර ගහ යට බංකුවේ වාඩි වුණා. බලා සිටියා. ටික ඇන්තිරි වැටීගෙන ආවා. එක්කෙනා ගෙවල් බලා යන්න නැගිට්ටා. ගමන් හැමෝම එන්දෝ මුත්තා දිහා බලාගෙන hina වෙන්න පටන් ගත්තා. කොහෙන්ද මේ අත හැරමිට කරේ ඉල්ලාගෙන. එන්දෝ මුත්තා කර අත ගාලා හැරමිට අතට ගත්තා. එන්දෝ මුත්තා hina වුණා. මං හැරමිටගේ හැමතැනම හෙව්වා. සවස නිදාගෙන නැගිටලා ඇඳේ තුන හැරමිට මං කඩේ ඉල්ලාගෙන. මේ වගේ වැඩ අපි වගේ මුත්තලාට වෙනවා. ඒ ගැන වැඩියම hina වුණේ එන්දෝ මුත්තාමයි. hina වෙවීම හැරමිට බිමට යන කොහොමිටත් අතින් අතට අරන් hina වෙවීමයි එන්දෝ මුත්තා ගෙදර ගියේ.